එක එල්ලේම කියනවා NPP සහ JVP කියන්නේ සැබෑවම නෙමෙයි කියන්නේ. කිසිසේත් ඒක සම්පූර්ණයෙන්ම මේ දකුණෙන් පිහිටපු දක්ෂිණාංශික දේශපාලනයක් ගෙනියන වමේ මුදුවරක් ඇති ජනතාව නැවත රවට්ටලා විශේෂ තරුණ ජනතාව ක්‍රියා කරන පිරිසක්. හැබැයි මේ පුද්ගලික චැනලින් වලට ගියේ නෑ. මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ කියන්නේ ඒ පිටිපස්සේ ජනතා විමුක්තිවරුම ඉන්නවද? නෑ මේ මම නම් හිතන්නේ එක්සත් ජාතික පක්ෂයයි ඒ දක්ෂිණාංශික බලවේග. සම සමාජ පක්ෂයක් ක්‍රියාකාරීව තියෙනවද? තියෙනවා. හැබැයි දිස්ත්‍රික්කයේම අපේ ශාඛා තියෙනවා. ඔබතුමන්ලා දැඩි ලෙස විරුද්ධ වෙච්ච රනිල් වික්‍රමසිංහව ඔවුන් විසින්ම රටේ ජනාධිපති කරනවා. අපි නම් කවදාවත් ඒකට සම්බන්ධ වෙලා නැහැ. අද අපත් සමග කතා බහට එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රාමාණික බුද්ධිමතෙක්. ඔහු ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ. අයිබුවන්. මම මෙහෙම ඇහුවොත් මම දන්න තරම් ඔබට අවුරුදු 92ක්. සම සමාජ පක්ෂයටත් මේ ලැබෙන 18 වෙනිදාට අවුරුදු 90යි. ඒ ගැන මොකද හිතෙන්නේ? ඔබ සමග වයසට ගිහිල්ලාද පක්ෂය? කියන්නේ පක්ෂයේ එක්ක සම්බන්ධය මට දීර්ඝ කාලයක් තියෙනවා. ඒත් වශයෙන් අවුරුදු 70ක් විතර. දේශපාලනයට සම සමාජ පක්ෂයේ දේශපාලනයට රට සමාජවාදී රටක් කිරීමට මගේ වැඩි බරක් දාලා කටයුතු කළා. විශ්වවිද්‍යාලයේ හිටියත් රජයේ සේවය කළා. ඉතින් වෛද්‍යවරයෙක් හැටියට මට කරන්න තියෙන දේවල් මම විටින් විට කළා. ඒකෙන් තමයි මගේ ආදායම ලබා ගත්තේ. අනිත් කාලේ ඔබ කවදාවත් හැබැයි මේ පුද්ගලික චැනලින් වලට ගියේ නෑ. නෑ. මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. විරුද්ධයි. ඔය එතකොට දැන් ලංකා සම සමාජ පක්ෂයට වසර 90ක් වෙද්දී ලංකා සම සමාජ පක්ෂය 1935 ආරම්භ කරද්දී ඊට පෙර ගොඩනැගෙනවා සූර්යමල් ව්‍යාපාරය. සූර්යමල් ව්‍යාපාරය හරහා තමයි ලංකා සම සමාජ පක්ෂය ගොඩනැගෙන්නේ. ඒ අතීතයේ සිට වර්තමානයේ දක්වා කෙටියෙන් ඔබ විස්තරයක් කරුවොත්. කියන්නේ ඒ සූර්යමල් ව්‍යාපාරයේ මේ කටයුතු කළේ මැලේරියා වසංගතයේ තියේදී ඒක තදින්ම තිබුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු නායක මේ සම සමාජ පක්ෂයේ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ කට්ටිය ගිහිල්ලා එහෙ වැඩ කරලා කෑගල්ලු දිස්ත්‍රික්කයේ ලොකු ප්‍රසාදයක් ජනතාවගෙන් ලැබිලා එතුමා ඒ දේශපාලනයට වැඩිතරක් දීලා කටයුතු කළා. ඒකම සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති මම ශිෂ්‍යයෙක් හැටියටත් පිළි අරගෙන විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවත් එක්කම වයස අවුරුදු 20 දී මම සම සමාජ පක්ෂයට බැඳුණා. ඉතින් ඒ කාලේ සිට රජයේ සේවය කරත් බොරු නමුත් පාවිච්චි කරලා පීරිස් කියන නම මම පාවිච්චි කළේ දේශපාලන කටයුතු වලට යෙදුණා. ඉතින් මගේ කැටියෙන් කිව්වොත් වෛද්‍යවරයෙක් හැටියට මට ජනතාවගේ ඒ දුක මිදෙන්න
විසඳුමක් මගේ හිතේම සලස්මක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරෝතින් අප රටේ ලෙඩ දුක් හුඟක් අඩු කරන්නත් පුළුවන් වෙනවා. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය බෙහෙත් ලබා දෙන්නත් පුළුවන් වෙනවා. දැන් ඒක කිරීමට නම් දේශපාලන බලය ලබා ගන්න ඕන. ඒක ලබා ගැනීමට මට එතකොට තීන්දුව කරන්න වුණා මේ සම සමාජ පක්ෂයට බැඳිලා ඒ පක්ෂයේ දේශපාලනය රට වටේ ගෙනියන ගමන් කියන්නේ මම ශිෂ්‍යයෙක් හැටියට සම සමාජ ශිෂ්‍ය සංවිධානයේ මම පටන් ගත්තා. ඊන් පස්සේ සම සමාජ තරුණ සමිති මහාසංගමේ උපසභාපති වෙලා හිටියා. ඊට පස්සේ පක්ෂයේ මධ්‍යම කාර්ක සභාවට දේශපාලන මණ්ඩලයටත් එක් වෙලා දීර්ඝ කාලයක් දැන් කටයුතු කරලා තියෙනවා. මම 1972 තමයි දේශපාලන මණ්ඩලයට ඇතුළු වුණේ. එතකොට දැන් ඇත්තටම දැන් ලංකා සම සමාජ පක්ෂය ගැන කතා කරද්දී අපිට ආචාර්ය එන්.එන්. පෙරේරා අමතක කරන්න බෑ. ඔබට මොන වගේ මතකයක්ද ආචාර්ය එන්.එන්. පෙරේරා ගැන තියෙන්නේ? එතුමා මගේ මාමා ඒ වගේම මිත්‍රයා කිට්ටු සම්බන්ධයක් තිබ්බා. එතුමාගේ මුළු ජීවිතේම කැප කළා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමටත් රට සංවර්ධිත පෝසත් රටක් කරන්න. එතුමාට විතරයි මුදල් ඇමති කෙනෙක් හැටියට එවැනි සලස්මකුත් තිබ්බේ. එතකොට මහාචාර්යතුමනි එම්.එම්. පෙරේරා විසින් මෙතෙක් එහුගේ සම සමාජ පක්ෂය හරහා දේශපාලන ක්‍රියාදාම මම හිතන්නේ ඔහු වසර 40ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා මම දැනුවත් විදිහට. එතකොට සුවිශේෂී අවස්ථා මොනවද ඒ ඔහුගේ කාර්යභාරයන් වල? ඒ කියන්නේ එතුමා මේ ජනතාවට අවශ්‍ය දේ ලබා ගැනීමට මේ එක පැත්තකින් දැන් කංකරු පන්තියට අපේ රටේ නිසි තැන ලැබුණේ නැහැ. ඉතින් ඒක ලබා ගැනීමට එතුමා මේ Ceylon Federation of Labour නැත්නම් මේ CFL එක කියලා කියන්නේ ඒ කම්කරු සම්මේලනයේ සභාපති හැටියට විශිෂ්ට සේවාවක් කරා වෘත්තීය සමිතියේ අයිතිවාසිකම් ලබා ගන්න. ඒ කියන්නේ වැඩ කරන ජනතාවට වැඩි පඩි ඒ කරන වැදගත් සේවයට නිසි තැන ලබා ගැනීමට එතුමාගේ ලොකු උවමනාවක් තිබුණා. ඉතින් ඒ පැත්තට මම මේ සහාය දුන්නා. මම වෘත්තීය සමිතිය අංශයටම ගියේ නෑ. නමුත් මම වෛද්‍යවරයෙක් හැටියට නම් GMO එක එහෙම කටයුතු කළා. දැන් ඔබතුමා සාකච්ඡා කරුවේ එම්.එන්. පෙරේරාගේ දේශපාලන වෘත්තීය සමිති ජීවිතය හා දේශපාලන ජීවිතය. ඔහු ඇමතිවරයෙක්ව සිටියදී කරපු සුවිශේෂී කාර්යභාරයන් මොන වගේද? කියන්නේ එතුමා අපේ ආර්ථිකය මේ මුලින්ම පරතරයක් නැති අයවැයක් ඉදිරිපත් කරා. අවාසි නැති බැලන්ස් බජට් එකක්. එතනින් එහා එතුමාගේ සලස්මක් තිබ්බා
රට දියුණු කිරීමට එය කිරීමට මේ මුදල් වෙන් කළා ක්‍රියා කරන්න තත් කළාට එතුමාට ඒවා මේ අපිට බලය නැති පක්ෂයක් හැටියට අපිට ඇමතිවරුන් තුන්දෙනෙක් හිටියට බලගත් යම් බලයක් තිබුණේ වුණාට වැඩි ඡන්දය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඉතින් ඒ දේශපාලනයට යට වෙන්න සිද්ධ වුණා. ඉතින් හුඟක් එතුමා මේ පක්ෂ තුලත් අපි කතා කරලා මේ කරන්න බලාපොරොත්තු වුණ දේවල් කරන්න පුළුවන් වුණේ නැහැ. නමුත් මේ එක පැත්තෙන් ආර්ථිකය හරියාකාරයට පාලනය කළා. ඒ කියන්නේ අපේ ආදායම වැඩි කරන්න එක පැත්තකින් අනිත් පැත්තෙන් අපේ වියදම අඩු කරන්න. දේශීය ආර්ථිකය දියුණු කිරීම සඳහා එතුමාගේ සැලැස්මක් තිබ්බා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් බැලුවේ අපේ රට ස්වයං පෝෂිත කරන්න. ඉතින් මේක කිරීමේදී සීමිත බලයක් තියාගෙන යම් පියවර ගන්න පුළුවන් වුණා. නමුත් සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වෙන්න බැරුණා. ඒ කියන්නේ ඔබතුමන්ලා 1975 දී සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ අපි ඉවත් කරලා නෙමෙයි අපි ඉවත් කරනවා. එතකොට 1975 ඉඳන් 2025ට අවුරුදු 50ක්. ඒ අවුරුදු 50 තුල ඔබතුමන්ලගේ තීරණාත්මක කාර්යභාරයක් පේන්න නැහැ නේද සම සමාජ පක්ෂයේ? ඒ අවුරුදු 50 දේශපාලනය. නෑ මේ තේරුම් ගන්න ඕන අප පක්ෂයට විරුද්ධව මම හිතන්නේ අපේ රටේ ධනපති පන්තිය ප්‍රධාන හතුරා හැටියට අප පක්ෂය සලකනවා. විශේෂයෙන්ම වෘත්ති සමිති අංශයේ කම්කරු පන්තිය එක්කත් අපේ පක්ෂය තමයි වැඩි සම්බන්ධයක් තැනක් තිබුණේ. ඒකම ජනතාව විශේෂයෙන්ම තරුණ ජනතාවගේ හිත් දිනා ගැනීමට මේ හැකියාව තිබුණෙත් අපේ පක්ෂයට. ඉතින් අපේ පක්ෂයේ වර්ධනය වීමේ තුලින් මේ තමයි ධනපති පන්තියට සූරාකන පන්තියට මේ හානියක් වෙන්නේ කියන මතයෙන් අපට විරුද්ධව දැවන්ත කුමන්ත්‍රණයක් සිදු කරුවා. කුමන්ත්‍රණයක් සිදු කරුවා. උදාහරණයකට මට විරුද්ධව මම පක්ෂ නායකයා හැටියට කටයුතු කරද්දී මේ නඩු මාලාවක් දැම්මා. ඒ කියන්නේ ඔබෙන් පක්ෂය උදුරා ගන්න. කුමන්ත්‍රණයක් තිබ්බම පක්ෂය කතාවක් තියෙනවා ඔබෙන් පක්ෂය උදුරගෙන පක්ෂ මූලස්ථානයයි පක්ෂයයි කෝටි 400ක විකුණන්න සැලැස්මක් තිබ්බයි කියලා. ඒක ගැන මොකද දන්නේ නැහැ තත්වය. නමුත් මේව කියන්නේ මාව ලේකම් ධූරයෙන් පිට කිරීමට නඩු පවා දැම්මා. අවුරුදු දෙකක් නඩු දැම්මා. දැන් උදාහරණයක් හැටියට මට විරුද්ධව එකවරම සියලු උසාවිවල ඒ කියන්නේ මහේස්ත්‍රාත් උසාවියෙන් මේ ඒ ගමනම ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම හැම උසාවියෙම මම නියම විදිහට ලේකම් හැටියට පත් වෙලා නැහැ. මගේ ක්‍රියාකලාපය හොඳ නැහැ. අර මේවා කිය
මට විරුද්ධව නඩු දැම්මා. ඒ ධනපති පක්ෂද හිටියේ මැද්දේ? ධනපති පක්ෂ කියන්න බෑ. මේ අපේ සම්බන්ධකම් තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකුණට බර යම් පුද්ගලයෙක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමා ලොකු හැමත් දැරුවා මාව ඒ තිබුණු හවුලෙන් පිට කරලා දාන්න. ඒ වගේම පිටෙන් නොයෙකුත් කුමන්ත්‍රණ වලට එක්සත් ජාතික පක්ෂයකුත් සම්බන්ධ වුණා පිරිස්. ඉතින් මේ තත්ත්වයට මට මුහුණ දෙන්න වුණා. කියන්නේ දැන් අවුරුදු දෙකක් පම ගත කරලා මේ උසාවි වලට ගිහිල්ලා යන්න වෙලා තියෙනවා. එතකොට මහාචාර්යතුමනි එදා ඔබලාට තිබ්බ දෙවන්ත තරුණ ආකර්ෂණය අද වෙනකොට NPP එක ජනතාවින් දිනාගෙන තියෙනවා. අපි කතා කරනවා මේ දේශපාලනේ වම සහ දකුණ කියලා. NPP එකයි JP කියන්නේ සැබෑ වමද? නෑ. කොහොමද එහෙම කියන්නේ? ඒක ආරම්භයේ ඉඳලම දක්ෂිණාංශික ලෝක බලවේග ඇමරිකාව විවිධ රටවල් වල මේ වමේ මුණුවරක් ඇති තරුණ ව්‍යාපාර දියුණු කිරීම තුළින් කෙටියෙන් කිව්වොත් ඇමරිකාවේ CIA එකට මැදිහත් වෙන්නේ බිහි කරපු සංවිධානයක් හැටියට තමයි අපිට ලැබුණ ආරංචි අනුව පේන්නේ. ලොකු මුදලක් ඒගොල්ලන්ට ලබා දුන්නා. ඒ සඳහා ඒක තුලින් අපට මේ උසාවි දාලා නොයෙකුත් ප්‍රශ්න ඇදලා අපේ පක්ෂය තුල බෙදීම ඇති කරලා යම් කොටස් වලට මේ මත විරුද්ධව කටයුතු කිරීමට ලොකු මුදල් ලැබිලා තියෙනවා. ඒගොල්ලන්ට හොටෙල් වල සාදේ එහෙම තියලා ඒ කියන්නේ ඒ පිටිපස්සේ ජනතා විමුක්තිවරුම ඉන්නවද? මේ මම නම් හිතන්නේ එක්සත් ජාතික පක්ෂයයි ඒ දක්ෂිණාංශික බලවේග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම දන්න හැටියට අර දකුණට බල පුද්ගලයන් ටික දෙනෙක් තමයි නම් කරන්නේ. ඔබ එක එල්ලේම කියනවා NPP සහ JVP කියන්නේ සැබෑවම නෙමෙයි කියන්නේ. කිසිසේත් ඒක සම්පූර්ණයෙන්ම මේ දකුණෙන් පිහිටපු දක්ෂිණාංශික දේශපාලනයක් ගෙනියන වමේ මුණුවරක් ඇති ජනතාව නැවත රවට්ටලා විශේෂයෙන් තරුණ ජනතාව ක්‍රියා කරන පිරිසක්. දැන් බලන්නකෝ මේ උදාහරණයක් ඇටියට දැන් පත් වෙලා ඉන්න ආණ්ඩුව මේ ඇමරිකාවෙන් සොල්දාදුන් ගේන්න මේ මොකොත් කලබල තියෙනවද අපේ රටේ? හේතුවක් තියෙනවද? එරට ඇමරිකාවෙන් සොල්දාදුන් මේ ඇවිල්ලා පුහුණු කිරීමට යොදවන්න යනවා. ඒ කියන්නේ මේ ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනය අත් වශයෙන් පාවිච්චි කරන්නේ පුහුණු පවරක් නෙමෙයි නායකත්වය දෙන. එතකොට මහාචාර්යතුමනි සැබෑ වම මොකද්ද දැන් ලංකා දේශපාලනේ? සම සමාජ පක්ෂය. ඇත්තටම මේ වෙනකොට සම සමාජ පක්ෂයක් ක්‍රියාකාරීව තියෙනවද? තියෙනවා. හැම දිස්ත්‍රික්කයේම අපේ ශාඛා තියෙනවා. අපේ සංවිධායක දිස්ත්‍රික් සංවිධායක ලපත් කරලා තියෙනවා.
කොට්ටාස සංවිධායකවරුනුත් ඡන්ද කොට්ටාස සංවිධායකවරුනුත් පත් කරලා තියෙනවා. ඒගොල්ලන් ලවා අපේ ශාඛා ඇති කරගෙන යනවා. ඒක තාම සම්පූර්ණ නෑ. නමුත් ක්‍රමානුකූල ඒ වැඩේ ඉදිරියට අපි ගෙනියනවා. එතකොට ඔබතුමන්ලා හැමදාම හිටිය සන්දාන දේශපාලනේ කුමක්කෝ පක්ෂයක් සම සන්දාන වෙනවා. නෑ අපි හැමදාම සන්දාන කළේ නෑ. 1964 ඉඳලා තමයි අපි සන්දාන දේශපාලනයට බැස්සේ. ඒක අපිට ආරාධනයක් ලැබුණා ශ්‍රීමාව බණ්ඩාරනායක මහත්මියගෙන්. ඒක අපේ පක්ෂය තුළ මේ තද වාද විවාදයක් ගිහිල්ලා වැඩි දෙනෙක් ඒකට පක්ෂ වීමෙන් ඒකට සම්පූර්ණයෙන්ම පක්ෂ වුණේ නෑ. එතකොට අපි ඒ දේශපාලන ගමනෙන් යම් දේවල් ඉටු කිරීමටත් පුළුවන් වුණා. ඒක මම එක උදාහරණයක් දුන්නොත් අපේ මේ නිදහස ලැබුණේ 1947. ඉන්දියාව නිදහස ලැබුණේ 47. ඉන්දියාව අවුරුදු 3කින් ජනරජයක් වුණා. ලංකාවට ඒ ඌමනාව තිබෙන්නේ නැහැ මේ ප්‍රධාන පක්ෂ එකකවත්. අපි පිට ඉල්ලීම් කරා මේ පාර්ලිමේන්තුවේ අපේ කතාවල ඒවා ඔක්කොම මේ හරහා අන්තිමේදී අපිට තීන්දුවක් ගන්න සිද්ධ වුණා 1964න් පස්සේ අපි සන්දාන දේශපාලනයට වුණත් ගිහිල්ලා අපි ඒක ලබා ගන්න ඕනයි කියලා. ඒක ලබා ගන්න 1970 දී අපි ඇති කරපු සන්දානයේදී ආචාර්ය කොල්විනාඩි සිල්වා ව්‍යවස්ථා සම්පාදක ඇමති හැටියට ඒකම වතුවංශයේ සම්පාදක ඇමති හැටියට අපි ඇති කරපු සන්දානයේදී ආචාර්ය කොල්විනාඩි සිල්වා ව්‍යවස්ථා සම්පාදක ඇමති හැටියට ඒකම වතුවංශයේ සම්පාදක ඇමති හැටියට එතුමා ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් සකස් කරුවා. ඒක තුලින් තමයි අපි ජනරාජ්‍යයක් මුනේ. ඔය එතකොට දැන් ඔබතුමන්ලා වසර ගානක් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයන් වල නියෝජනය කෙරුවා. නමුත් ඒ නියෝජනයක රජය විසින් පසු කාලීනව ඔබතුමන්ලා දැඩි ලෙස විරුද්ධ වෙච්ච රනිල් වික්‍රමසිංහව ඔවුන් විසින්ම රටේ ජනාධිපති කරනවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ? අපි නම් කවදාවත් ඒකට සම්බන්ධ වෙලා නැහැ. නෑ ඔබතුමන්ලා සම්බන්ධ වුණේ නැහැ. ඔබතුමන්ලා නියෝජනය කරපු ඒ කඳවුර විසින්. නෑ. කියන්නේ අපි අපේ අනන්‍යතාවය දිගටම තියාගෙනයි කටයුතු කරන්නේ. අපි එක් වෙන්නේ සන්නානගත වෙන්නේ කොන්දේසි පිටයි. right? ඒවා මේ කියන්නේ මේ සදාතම බැඳීම් හැටියට නෙමෙයි ඒ කොන්දේසි පිළිපදිනවා නම් පමණයි අපි ඒ සන්නානේ සිටින්නේ. ඒක නැතිකොට අපි ඒකෙන් ඉවත් වෙනවා. ඒ දේශපාලනය තමයි අපිට ඒ කාලේ කරන්න සිද්ධ වුණේ. මම කිව්ව හැටියට අපි සැලකුවා ජනරාජ්‍යයක් වීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ නිදහස හිස් දෙයක්නේ ස්වෛරීභාවය නැත්නම්. ඉතින් ස්වෛරීභාවය අපිට ලබා ගන්න අවුරුදු 24ක් ගියා. ඒක 1972 අපේ පක්ෂයේ ආචාර්ය කොල්විනාඩි සිල්වා සකස් කරපු ජනරාජ්‍ය ව්‍යවස්ථාවෙන්. ඉන්දියාවේ මම කිව්වා වගේ අවුරුදු 3කින් ජනරාජ්‍යයක් වුණා. වසර 90ක් සපිරෙන මේ මොහොතේ
සම සමාජ පක්ෂයේ කාර්යභාරය මොකද්ද? අපේ කාර්යභාරය කියන්නේ අපි කනගාටු වෙනවා වර්තමාන ආණ්ඩුව මේ අපේ රටේ ස්වාධීනත්වය රැකගන්නේ නැතුව දැන් හොඳටම පැහැදිලි වෙනවා මේ මුලක් දාගෙන ආවට සම්බන්ධ වෙලා තියෙන්නේ අධිරාජ්‍යවාදීන් එක්ක. මේ ඇමරිකාව සොල්දාදුවන් පවා මේ රටට ඒ පිටිපස්සේ රනිල් වික්‍රමසිංහත් ඉන්නවද කියලා ඔබ හිතනවද? මම හිතනවා ඔය මේක ඒගොල්ලන් ඔක්කොම එක් වෙලා කරන මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ජනතාව රවට වෙන බෝණු පෙන්න ඔක්කොම ගමන් කරන්නේ ඒ තැනටයි. වසර 90ක් තව වසර කීයක් ඉදිරියට ආයිද සම සමාජ පක්ෂයේ? අනිවාර්යෙන් කියන්නේ මේ ධනපති ක්‍රමය සූරාකරන ක්‍රමයක්. ඒ සූරාකරන ක්‍රමය තුලින් දැන් එන්න ගන්නවා වෙන්න පුළුවන් ආර්ථික විද්‍යාඥයින්ම පැහැදිලිව පෙන්නලා තියෙනවා අපේ රටේ එන්න දුප්පත්කම වැඩි වෙගෙන යනවා. බඩගින්න වැඩි වෙගෙන යනවා. අනිත් පැත්තෙන් පොහොසත් මේ කෝටිපති පන්තියක් බිහි වෙගෙන එනවා සුළු පන්තියක්. ඒ අයගේ අතේ තමයි මුදල් බලය තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ උඹනාවට තමයි රට පාලනය කරන්නේ සාමාන්‍ය ජනතාවගේ උඹනාවට නෙමෙයි. ඉතින් මේ තත්ත්වය තුලින් මේ දුප්පත් පොහොසත් පළතර වැඩි වෙන්න අස්ථාවර භාවය වැඩි වෙනවා සමාජයේ. පිපිරීමක් යම් අවස්ථාවක ඇති වෙනවා. ඒ අස්ථාවර භාවය සමනය කරන්න සම සමාජ පක්ෂයට ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියනවාද? නෑ කියන්නේ අපි නම් බලන්නේ දැන් යම් පියවර ගන්නවා නම් උදාහරණයක් ඇටියට මේ ඇමරිකාවේ සොල්දාදුවන් අපේ රටට ගෙන්නගෙන එතනින් එහා මේ ඇමරිකාවේ ඉල්ලීමක් තිබෙනවා සෝෆා ගිවිසුමයි MCC ගිවිසුමයි ක්‍රියාත්මක කරන්න. ඒව ගැන දන්නවා ඇති. ඒ සෝෆා ගිවිසුම ක්‍රියාත්මක කරොතින් ඇමරිකාවේ හමුදාව මේ ඕන තැනක ඒගොල්ලන්ගේ කඳවුරු පිහිටීමට මේ අයිතිය ලබා ගන්නවා. එතකොට අපි ඇමරිකාවේ අතකොළුවක් වෙනවා. ඉතින් දැන් මේවා ඔක්කොම මේ මතුවේගෙන එන තත්ත්වයන් ඒවා වීමට ඒවා වළක්වන්න අපි කටයුතු කරනවා ජනතාව අතරේ. ඒක අපේ මේ ගම් තුළ අපේ සාකා තියෙනවා. ඒවායේ අපි මේ ගැන අවබෝධයක් දෙනවා ජනතාවට ඒක ක්‍රමානුකූලව යනවා. ඒක හරහා ජනතාව දැනුවත් වෙනවා මොන වගේ අපරාධයක්ද සිද්ධ වෙන්න යන්නේ කියලා. ඉතින් ඒකට ජනමතයක් අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කරගෙන වෑයම පුළුවන් නතර කරලා ඒ කඳවුරු මෙහි ඇවිල්ලා පිහිටවීම අපි කොහොමත් වළක්වන්න ක්‍රියා කරන්න ඕන. ඇමරිකාවේ සොල්දාදුවන් ගිහිල්ලා විවිධ රටවල් වල කඳවුරු පිහිටවලා වෙලා තියෙන දේ ඕන තරම් විස්තර කරලා තියෙනවා මේ සංග්‍රහවල ඒ රට ඉවරයි. මහාචාර්යතුමනි සම සමාජ පක්ෂයට වසර 90ක් සපිරෙන මේ මොහොතේ ලාංකීය ජනතාවට සම සමාජ පක්ෂයේ நாயකයා හැටියට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? කියන්නේ මේ එන්න ජනතාවට
ද්‍රෝහිකම් කරන ගමනක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් වන්නේ මොන වැස්මුණක් දාගෙන මේ දක්ෂිණාංශික දේශපාලනය කරන විවිධ පක්ෂ බලයට ආවට ඒවට රැවටෙන්න එපා. ඉදිරි මැතිවරණවල ඇත්ත තත්ත්වය හරියට දැනගෙන කටයුතු කරන්න. සමාජ පක්ෂය හැටියට අපේ දීර්ඝ ඉතිහාසයේ අපි කවදාවත් ජනතාව රවට්ටලා නැහැ, බොරු පොරොන්දු දීලත් නැහැ. අපි අපේ කවුරුත් මේ දේශපාලඥයින් නායකයින්ට විරුද්ධව මේ කොහෙවත් නඩුවක් දාලවත් නැහැ. ඉතින් පිරිසිදු දේශපාලනය අපි කරනවා. අපි බැඳලා ඉන්නේ අපේ රටයි ජනතාවයි රකින්න දියුණු කරන්න. ඒකට අපේ මාවතක් තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් තමයි මේ ගමන මැතිවරණේ වුණත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අපිට දුන්න ඕඩර් එක අපිට යතර ලකුණින් තරඟ කරන්න බෑ. සමාජ පක්ෂය හැටියට තරඟ කරන්න බෑ. අපිට ස්වාධීන අපේක්ෂකින් දාන්න වුණා. ඉතින් ඒකෙන් මේ අපිට කුමන්ත්‍රණවල ප්‍රතිඵල ඒ කුමන්ත්‍රණවල ප්‍රතිඵල ප්‍රතිඵල ඒ උසාවියේ තීන්දුව දුන්නද මට විරුද්ධව. ඉතින් මේවා අපි ඒ දඩපති පන්තිය දන්නවා අපි තමයි ඒගොල්ලන්ගේ බලය නැති කරන්න වැඩ පිළිවෙලකුත් තියෙන්නේ ජනතා පදනමකුත් තියෙන්නේ. ඉතින් අපි අතර වේද ඇති කිරීමටත් අපට විරුද්ධව මේ වැරදි අදහස් ඉදිරිපත් කිරීමටත් මාධ්‍ය තියෙන්නේ අපේ අතේ නෙමෙයි. ඒ මාධ්‍ය පාවිච්චි කරලා නොයෙකුත් වැරදි මත පැතරුණා. ඒ වැරදි මත නිවැරදි කරන්නට තමයි අපි අද ඔබතුමාට ආරාධනා කරුවේ. ඇත්තටම ඔබතුමා සෑහෙන කරුණු ප්‍රමාණයක් සම සමාජ පක්ෂය ගැන ඉදිරිපත් කරන ලැබුවා. නැවතත් හමුවේ බලාපොරොත්තුෙන් ඔබතුමාගේ මේ කාර්යභාරය තවත් ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමි. බොහොම ස්තුතියි. කියන්නේ විශේෂයෙන් අපේ අවුරුදු 90ක් මේ 20 වෙනිදා 17 වෙනිදා තමයි දිනේ ඒක සතියේ දවසක් නිසා 20 වෙනිදාට අපිට මේ තියෙන තත්ත්වය නිසා රටේ ජනතාව දුකින් ඉන්නේ. මේ කාලගුණ හා ස්වභාවික හේතුන් නිසා ඉතින් අපි මුදල් එකතු කරලා තිබුණා අනුව ලොකෝට සමරන්න. නමුත් දැන් අපි තීන්දුව කරලා තියෙනවා අපි ඒක සාමාන්‍ය මට්ටමින් අපේම මේ පක්ෂ මුලස්ථානයේ පවත්වනවා. ඒ අර එකතු කරපු ඉතුරු සල්ලි මුදල් අපි මේ අවාර්ඩ තත්වයකට වැටලා තියෙන ජනතාව වෙනුවෙන් අපි විවිධ පළාත්වල බෙදලා කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. අද අපත් සමග සම්බන්ධ වුණේ ලංකා සම සමාජ පක්ෂයේ නායක ශ්‍රී ලංකාවේ ප්‍රාමාණික බුද්ධිමතෙක් මහාචාර්ය තිස්ස විතාරණයන්.